අපිත් එක්ක එකතු වෙනවා චයින ලංකා එඩියුකේෂන් හි සභාපතිනි ඩොක්ටර් භාග්‍යා රොඩ්රිගෝ. අයිබෝන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා සුබ කරනවා. දවසක්. දැන් ඔබ දන්නවා අපි මේ කතා බහ කරන්නේ මොනවද සම්බන්ධයෙන්ද කියලා, මොන කාරණාවක් සම්බන්ධයෙන්ද කියලා. ඒ තමයි චීනයේ තියෙනා වූ ශිෂ්‍යත්ව වැඩසටහනක් සම්බන්ධයෙන් මේ කාරණාව සම්බන්ධයෙන්. ඩොක්ටර් මේ ශිෂ්‍යත්වය සිද්ධ වෙන්නේ කොහොමද? අපි මුලින් කතාව එතනින් ආරම්භ කරමුද? ඔව්. චීනයේ ඇත්තටම අපි කරන්නේ චීනයට උසස් අධ්‍යාපනයට දරුවන් යොමු කරන එක. මේ යොමු කිරීම තුළින් ඇත්තටම සමහරක් වෙලාවට හිතන්න පුළුවන් මේවා සෙල්ෆ් පේයින් කරන යුනිවර්සිටිස් විතරයි කියලා. නමුත් අපේ ශිෂ්‍යත්ව වැඩපිළිවෙළ ගොඩක් තියෙනවා. ඒතර මේ ශිෂ්‍යත්වයක් කියලා කියන්නේ අපි මේක සමහරකට අවුරුදු 4ක කාලයක් නේ ඒගොල්ලන්ගේ බැචලර් ඩිග්‍රී එකක්. මේ 4න් සමහරක් ශිෂ්‍යත්ව තියෙනවා අවුරුදු 3ක්ම නොමිලේ. පළවෙනි අවුරුදු 3ම නොමිලේ උගන්වනවා. ඉතින් අන්තිම අවුරුද්ද තමයි මේගොල්ලන් ගෙවන්න ඕන. ඒතරේ අන්තිම අවුරුද්දේ ගෙවන මුදලත් මේගොල්ලන්ට දෙවෙනි අවුරුද්දේ ඉඳන් කොටස් 3කින් දෙමාපියන්ට පුළුවන්. ඒක ඇත්තටම ඒක ගොඩක් දෙමාපියන්ට පහසු වෙන කාරණාවක් වෙන්න පුළුවන්. මොකද ඒක කොටස් 3කින් මේ දෙමාපියන්ට මේ ශිෂ්‍යත්වයට ශිෂ්‍ය හම්බුනෑන් පස්සේ මුදල ගෙවන්න පුළුවන්. ඒතර මේ ශිෂ්‍යත්වයක් අපි දෙන්නේ කොහොමද කියලා බලන්න ඕන. ශිෂ්‍යත්වයක් අපි දෙන්න නම් මේගොල්ලන් ඇත්තටම මේ දරුවෝ උසස් පෙළ සමත් වෙලා තියෙනුනේ ලංකාවේ. චීන රජයේ බලාපොරොත්තු වෙන හයි ස්කූල් රිසල්ට්ස් එක. ඒ රිසල්ට් එක අපිට තියෙනවා. මොකද සමහරක් දරුවෝ මාස 3ක ෆවුන්ඩේෂන් මාස 6ක ෆවුන්ඩේෂන් කරලා එනවා. නමුත් අපි ඒ වගේ එකක් වුණත් අවුරුද්දක අවුරුදු දෙකක හොඳ රෙපියුටඩ් යුනිවර්සිටි එකකින් ෆවුන්ඩේෂන් එකක් කරලා එනවා නම් අපිට ඉතාමත් පහසුවෙන් ස්කෝලර්ෂිප් එකේ දරුවන්ට දෙන්න පුළුවන්. ඉතින් මෙතන ස්කෝලර්ෂිප් එකක් කියලා අපි හඳුන්වන්නේ මේ විදිහට. සමහරක් ස්කෝලර්ෂිප්ස් තියෙනවා. දැන් අපි කියමුකෝ මෙඩිසින් සබ්ජෙක්ට් එක කියලා. මෙඩිසින් කරන්නේ දැන් ඒ කියන්නේ ලංකාවේ සයන්ස් කරපු දරුවෙක්නේ ඇප්ලයි කරන්නේ. ඒ කියන්නේ ඉංග්‍රීසි මීඩියම් හෝ සිංහල මීඩියම් කරපු දරුවෝ. මේගොල්ලන්ට තියෙන ශිෂ්‍යත්වය කියන්නේ යුනිවර්සිටි එකට ඇතුළු වුණාන් පස්සේ ඒගොල්ලන්ගේ ඇකඩමික් ෆුල් ඊයේ එකේ ගන්න මාක්ස් අනුව සමහරක් අවස්ථාවල එක බැච් එකකින් 10 දිනකට වෙන්න පුළුවන්, 15කට 7 දිනකට වෙන්න පුළුවන්, 3කට වෙන්න පුළුවන්. අන්න ඒගොල්ලන්ගේ මාක්ස් අනුව තමයි ශිෂ්‍යත්වය දෙන්නේ. හැබැයි මේ ශිෂ්‍යත්වය දෙනවා 45% විතර ඩිස්කවුන්ට් එකක් දෙනවා. අපි කියමුකෝ කියන්නේ අපි කියමුකෝ යුවාන් වලින් කිව්වොත් අපි 48000කද ඒ වගේ එකකින් 20000ක් වගේ මුදලක් අඩු වෙනවා. ඉතින් කියන්නේ 45ක් විතර මුදලක් අඩු වෙනවා. ඉංජිනේරින් කරන දරුවන්ට තමයි අර විදේශ ශිෂ්‍යත්ව තියෙන. ඉංජිනේරින් විතරක් නෙවෙයි මැනේජ්මන්ට් කරන දරුවන්ටත් තියෙන්නේ අවුරුදු 3ක් ෆ්‍රී ශිෂ්‍යත්ව. සමහරක් ශිෂ්‍යත්ව තියෙනවා ඒගොල්ලන්ගේ A level මාක්ස් අනුව. ඒක ඇත්තටම ෆයිනලයිස් කරන යුනිවර්සිටි එක තමයි තීරණය කරන්නේ. මොකද ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස් බලනවා, එක්ස්ට්‍රා ඇක්ටිවිටීස් බලනවා. ඔක්කොම බලලා ෆස්ට් ක්ලාස් එකක් දුන්නොත් ෆස්ට් ක්ලාස් එකේදී යුනිවර්සිටි එකත් ෆ්‍රී, හොස්ටල් එකත් ෆ්‍රී, මන්ත්ලි ඇලවන්ස් එකක් ඒ ෆස්ට් ඊයේ එකට හම්බ වෙනවා. ඊට පස්සේ සෙකන්ඩ් ඊයේ එකට ඒක කන්ටිනියු වෙන්නේ අර ඒ ඇකඩමික් ඊයේ එකේ ගන්න මාක්ස් අනුව තමයි මොන කැටගරි එකද කියලා. ඒ කියන්නේ ෆස්ට් ක්ලාස්ද, සෙකන්ඩ් ක්ලාස්ද, තර්ඩ් ක්ලාස්ද. ෆස්ට් ක්ලාස් එකක් නම් මං කිව්වා වගේ පූර්ණ ශිෂ්‍යත්වය. ඒ කියන්නේ ෆුල් ස්කෝලර්ෂිප් එකක් with the allowance එකකුත් එක්ක. ඉතින් ඒක ඇත්තටම දරුවෙකුට ඉතාම ප්‍රමාණවත් මාසයකට ඒගොල්ලන්ගේ වියදම් වලට. සෙකන්ඩ් ක්ලාස් ස්කෝලර්ෂිප් එක කියන්නේ අර ඇලවන්ස් එක නැහැ. නමුත් ඒගොල්ලන්ගේ හොස්ටල්ස්, ඩොමෙට්‍රීස් ඔය යුනිවර්සිටි එකයි ෆ්‍රී. තර්ඩ් ක්ලාස් එකක් කියන්නේ ඒගොල්ලන්ට යුනිවර්සිටි එක විතරක් ෆ්‍රී හම්බ වෙනවා. දැන් මේක කන්ටිනියු කරන්න පුළුවන් ඒගොල්ලන්ට හොඳ මාක්ස් ගත්තොත් අවුරුදු 4ම යුනිවර්සිටි ගාස්තුවත් අඩුම තරමේ ෆ්‍රී කරගෙන ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ දැන් අපේ ගිය දරුවෝ ඇත්තටම 100කට ආසන ප්‍රමාණයක්ම මං හිතන්නේ මේ ස්කෝලර්ෂිප්ස් ගත්තා. ඒගොල්ලන් ස්කෝලර්ෂිප්ස් කියන්නේ අර එක ෆේල් වෙලා ස්කෝලර්ෂිප් එක නැති කරගත්තේ නැහැ. ඉතින් ඒගොල්ලන් උනන්දුවෙන් වැඩ කරගෙන යනවා. මේව තමයි අපේ ස්කෝලර්ෂිප්ස් වශයෙන් තියෙන්නේ. සමහරක් ඒවා මුලින්ම අවුරුදු 4ම ෆ්‍රී ස්කෝලර්ෂිප්ස් උත් තියෙනවා. හැබැයි යුනිවර්සිටි ෆී එක විතරයි. ඒකට ඒගොල්ලන්ට හොස්ටල්ස්, කෑම බීමට ඒගොල්ලන් අතින් අපි වියදම් කරගන්න ඕනේ. ඒක ඇත්තටම ලංකාවේ කියන්නේ ලංකාවේ දරුවෙක්ට අපි හොස්ටල් එකක ඉන්නකොට වියදම් කරන මුදල හා සමාන මුදලක්ම වගේ තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ කැපකිරීම දක්ෂතාවය අනුව මේ දේවල් ළඟා කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඔව් ඒගොල්ලන්ගේ උනන්දුව දක්ෂතාවයේ තියෙනුනේ. අනික චීන කියන්නේ මේ අපිට ක්ලාස් කට් කරන්න බෑ විශ්වවිද්‍යාල සිසුන් කියලා. මොකද මේගොල්ලන් විශ්වවිද්‍යාල හැමදාම යන්න ඕන. අර ඒ හැමදාම කැම්පස් කී යන එක මේගොල්ලන්ගේ මේ මාක්ස් වලට බලපානවා.
මොකද ඒගොල්ලන් attendance mark කරනවා, class teacher කෙනෙක් ඉන්නවා, වෙනම attendance ගන්නවා. සමහරක් යුනිවර්සිටිස් වල මේ absent නම් ඒක ඒගොල්ලන්ගේ group එකේ දානවා. අද මෙයාලා absent. ඒකට හැමෝම දන්නවා මෙයා අද ගිහිල්ලා නැහැ. ඒක අර එච්චර හරි නැහැනේ. එහෙනම් මේ හැම දරුවෙක්ම ඇත්තම සීතල දේශගුණයක් තිබුණත් රස්නේ දේශගුණයක් ඇත්ත දැන් මේ කාලේ සමහරක් රට සීතල කාලේ තියෙනවා. ඉතින් සීතල කාලේ වුණත් දරුවෝ ඇත්තම හරි වෙලාවට ක්ලාසස් යනවා. ඒ ගැන අපි කියනවනේ විශේෂයෙන් ශ්‍රී ලංකන්ස්ලා එහෙම ක්ලාසස් කට් කරන ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. මේ ඉතින් එහෙම ගියාම ගිහිලා ගුරුවරුත් එක්කත් හොඳ හිත දිනාගෙන ඉන්න ඕන. ඉතින් මේ ශිෂ්‍යත්වවලට ඒ attendance උත් බලපානවා. දැන් මේ ওই මතක් කිරීමත් එක්ක මට හිතුණු කාරණාවක් තමයි මේ බොහෝ වෙලාවට ලංකාවේ සිසුන් මේ විදේශ රටකට ගිහිල්ලා විශ්වවිද්‍යාලයකට යන්නේ මේ part time job එකකුත් කරගෙන මේ අධ්‍යාපනය කරන්නට පුළුවන්ද කියන මතයත් එක්ක. මේ අවස්ථාව හිමි වෙනවද උන්ට? ඇත්තටම චයිනාවල part time jobs කියන එක ඉතාමත්ම අඩුයි. මොකද ඒගොල්ලන් මේ ශිෂ්‍යත්වයකින් මේ දරුවෝ යන්නේ නොමිලේ ඉගෙන ගන්න යන්නේ. ඉතින් අර දෙමව්පියන්ට ඇත්තටම ලංකාවේ අපි දරුවා වෙනුවෙන් වියදම් කරන මුදල තමයි දෙන්න ඕනේ කෑමට. ඉතින් ඒගොල්ලන්ට part time එකක් කරන්න අවශ්‍යම කියලා හිතනවා නම් යුනිවර්සිටි එකට කතා කරලා යුනිවර්සිටි එකේ permission ගත්තොත් පමණයි legally ඒගොල්ලන්ට part time එකක් කරන්න පුළුවන්. ඇත්තටම මේ චීන යන දරුවෝ මොකද්ද කරන්නේ? ඒගොල්ලන් ඔය පොඩි චයිනා කියන්නේ ඉතින් ලොකු මාකට් එකක් තියෙන රටක් නේ. ඉතින් ඒගොල්ලන් පොඩි බිස්නස් පටන් ගන්නවා ඒ වගේ දේවල් තමයි දරුවෝ part time එකක් විදිහට කරන්නේ. ඒ ඇරෙන්න part time jobs කියලා මේගොල්ලන් යන ප්‍රමාණය ඉතාමත්ම අඩුයි. දැන් මේ දරුවන් සිසුන්ව බඳවා ගැනීමේ සීමාව මොන වගේ සීමාවක්ද? 100 දෙනෙක් ගන්නවා, 10 දෙනෙක් ගන්නවා මේ විදිහට සිද්ධ වෙනවද? කොහොමද මේ සීමාවන් සිද්ධ වෙන්නේ? ඔව් මෙහෙමයි. සමහරක් scholarships දෙනවා පළවෙනි 30 දෙනාට පමණයි. ඒතර ඒ 30 දෙනාට ගත්තොත් අර අවුරුදු 3ක නොමිලේ තියෙන ශිෂ්‍යත්වය ගන්න පුළුවන්. අන්තිම අවුරුද්ද විතරයි ගෙවන්න ඕන. ඒකින්ද තමයි මම දරුවන්ට මේ අවස්ථාවක් කරගන්නවා කියන්නේ ඕගොල්ලන්ට A levels තියෙනවා නම් ඕගොල්ලන් හොඳ රිසල්ට් එකක් එන වැඩ තුන පාස් ඇති කියලා බලාපොරොත්තුෙන් ඉන්න දරුවෙක් ඉන්නවා නම් ඇවිල්ලා ඇවිල්ලා රෙජිස්ටර් වෙන්න. මොකද පළවෙනි 30ට තමයි මේක හම්බෙන්නේ. ඊට පස්සේ වැඩි වෙන අයට ලක්ෂ 13ක් වගේ ලොකු මුදලක් ගෙවන්න වෙනවා. ඉතින් ඒ මුදල ගෙවා ගන්න ඕනේ ඇවිල්ලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. හොඳට එහෙම ශිෂ්‍යත්ව තියෙනවා. සමහරක් යුනිවර්සිටිස් වල තියෙන ලිමිට් එකක් නේ අඩුම අපිට ශිෂ්‍යත්ව 60ක් දෙන්න පුළුවන්. ඒ 60 දක්වා 60ක් 70ක් දෙන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. ඉතින් ඒ 70ට වඩා ආවොත් අර වගේ ඒගොල්ලන්ට නැවත මුදලක් ගෙවන්න වෙන එක අපරාධයක්. ඉතින් ශිෂ්‍යත්වයක් ගන්න පුළුවන් දරුවෝ ඉන්නවා නම් ඉතින් ඇවිල්ලා early register වෙන එක තමයි හොඳම දේ. සමහරක් ශිෂ්‍යත්වවලට ඉතින් අර මම කිව්ව මෙඩිසින් වල වගේ අර ක්ලාස් එකේ ගන්න මාක්ස් අනුව ඒගොල්ලන් දෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය තමයි හම්බ වෙන්නේ. ඒක අර අපි මෙහෙන් යනකොට හම්බ වෙන ශිෂ්‍යත්ව නෙමෙයි. නමුත් අර වගේ ශිෂ්‍යත්ව වලට ඇප්ලයි කරනවා නම් early apply කරන්න. මියුසික් වගේ ඒවා තියෙනවා 4 yearsම free ඒවා. දැන් මේ වෙනත් රටක දරුවන් සහ මේ අපේ රටේ දරුවන් අතර මේ මොන වගේ තරගකාරීත්වයක්ද තියෙන්නේ? කොහොමද මේ කාරණාවන් සිද්ධ වෙන්නේ? ඔව්. අපේ රටේ දරුවෝ ඉතින් අර ලංකාවේ දෙමව්පියක ඉගෙනගෙන ක්ලාසස් ගිහලා හරි ස්ටුඩියෝස් නේ දැන් ළමයි හරි ආසයින් ඉගෙන ගන්න බැච් ටොප් වෙන්න ඔය තරගකාරීත්වයත් එක්ක හැදිච්ච දරුවෝනේ. ඉතින් එතන ගියත් අපේ දරුවෝ තමයි හැමදාම අර ටොප් ඉන්නේ හැමතිස්සෙම ක්ලාස් එකේ ෆස්ට් ටොප් 10 ශ්‍රී ලංකන්ස්ලා ඉන්දියන්ස්ලාත් ඉන්නවා. ඉන්දියන්ස්ලාත් අපිත් එක්කම කියන්නේ පැරලල් යනවා. නමුත් අනිත් රටවල් වෙනත් රටවල් දැන් අරබික් කන්ට්‍රීස් වලින් එනවා, ඇෆ්‍රිකන් රටවල් වලින් එනවා, අනිත් සවුත් ඊස්ට් ඒෂියා වලින් එනවා. ඒ කොහොම කරත් මේ අතරින් අපේ දරුවන් ඇත්තටම විශේෂයක් තියෙනවා. මේ දරුවෝ ක්ලාසස් යනවා, උනන්දුව තියෙනවා. මොකද දෙමව්පියෝ විශ්වවිද්‍යාලේ හිටියත් පිටිපස්සෙන් ඉන්නවා. උදේට කෝල් කරනවා, කැම ටික කෑවද බලනවා, ක්ලාස් ගියාද බලන ඉතින් ඒ උනන්දුව දෙමව්පියන්ගෙත් ඇත්තටම දරුවෝ වෙනුවෙන් ඒගොල්ලන් මෙහිඳනුත් කරනවා. ඉතින් බැලුවාම අපේ විශේෂත්වය ඇත්තම කැම්පස් වලිනුත් ඇත්තම හරි ආදරේ අපේ ශ්‍රී ලංකන්ස්ලාට. අපිටත් කියනවා අපි කැමති ශ්‍රී ලංකන්ස්ලා එනවා නම් කියලා. එකක් තමයි ප්‍රධානම හේතුව මේගොල්ලන් දන්නවා රෙස්පෙක්ට් කරන්න. අපේ දරුවා හරීම පොලයිට් විදියට රෙස්පෙක්ට් කරලා ගුරුවරුන්ට කතා කරනවා. ඉතින් ඒක හරි ආසයි චයිනීස් අය. ඒගොල්ලන්වත් බලාපොරොත්තු වෙන්නේ මොකද ඒ රටේ වගේ මේ දරුවෝ ආසාවෙන් ඒගොල්ලන්ට කතා කරනවට. ඉතින් ඒ හින්දා මේ අපේ රටේ දරුවන්ට මම හිතනවා ඉතා උසස් මට්ටමේ පිළිගැනීමක් චීනෙන් තියෙනවා කියලා විශ්වවිද්‍යාලවල. දැන් වෛද්‍යතුමනි මේ ඔය කතාවත් එක්කම මේ ආරක්ෂාව කියන කාරණාව ගැන අපි හිතන්නට ඕනේ. දරුවන් ආරක්ෂා ගැන අම්මලා හරි මේ අපේ රට තුළ මේ සංස්කෘතියත් එක්ක එකට බැඳිලානේ තියෙන්නේ. එතකොට මේ චීනය වෙන රටකට යනකොට මොන වගේ ආරක්ෂාවද දරුවන්ට තියෙන්නේ? අපි ඒ පිළිබඳව මතක් කිරීමක් කරමු. ඔව්. ඇත්තටම චීනය මම හිතනවා
බැලුවාම ලෝකෙ ඉතාම ආරක්ෂිතම රටක් වෙන්න ඕනේ රටක් තමයි. ඒ කියන්නේ මේ දරුවෙක් අපි ලංකාවේ අපේ දෙමව්පියෝ පිටිපස්සෙන්ම යනවනේ. දරුවව ක්ලාස් එකට දානවා එතනින් ගෙදරට එක්කගෙන එන්නෙත් ඔක්කොම මේ දෙමව්පියෝ පිටිපස්සෙම තනියෙන් යන ප්‍රමාණය අඩුයි. ඉතින් ගොඩක් දරුවෝ අම්මලා මගෙන් අහනවා ගෙදර හදලා තියෙන තනියෙන් හැදුනේ අපි බස් එකකවත් ගෙනිහිල්ලා නැහැ. කොහොමද මේ ළමයා අපි මෙහෙම ගිහලා සර්වයිව් වෙන්නේ? යා කොහොමද යන්නේ? එළියට බෑලා යන්නේ? ආරක්ෂාව කොහොමද කියලා අපෙන් අහනවා. ඇත්තටම අපි අර එයාපෝට් එකකින් අපි චීනට ගොඩ බැස්සලා අපි කැම්පස් එකට යනකම්මත් බය වෙන දෙයක් නෑ. අපේ ආරක්ෂාව අපේ කැමරාස් වලින් ඒගොල්ලන්ව ඩිටෙක්ට් කරනවා. අනික අපි දරුවෝන්ව පළවෙනි දවසේ වගේ නම් අපි යනවා දරුවෝ එක්කගෙන ඇවිල්ලා කැම්පස් එකට බාර දෙනවා. ඉතින් ඒගොල්ලන් අර යුනිවර්සිටි එක ඇතුලේ ඒගොල්ලන්ට කැමරාස් තියෙනවා. ඒගොල්ලන්ට වැරදි වැඩ කරන්නත් ඇත්තටම හරිම අමාරුයි. අර ෆේස් ඩිටෙක්ෂන් තමයි තියෙන. පිට කිසිම කෙනෙකුට කැම්පස් ඇතුළට ඇතුල් වෙන්න බෑ. දරුවන්ට විතරයි යන්න පුළුවන්. ස්පෙෂලි හොස්ටල් එකට. දැන් වෙන පිට අයට කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න බෑ. මේ දරුවට විතරයි යන්න පුළුවන්. ඉතින් ඒ හින්දා එතනින් ළමයට කරදරයක් වෙයි කියලා අපිට හිතන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද එතන ආරක්ෂාව තියෙනවා. චීන ජනතාව ඉතාමත්ම සුහදශීලී. ඒගොල්ලන් හරිම හොඳයි. දැන් මේ දක්වා අපේ කිසිම දරුවෙකුට මෙච්චර කාලෙ දැන් අවුරුදු 25ක් අපේ සේවය තියෙනවා. අපේ මේ කිසිම දරුවකට චීන ජාතිකයන්ගේ කිසිම වැරදක් වෙලා නැහැ. ඉතින් ඒගොල්ලන් ඇත්තම ශ්‍රී ලංකන්ස්ලා කිව්වම චීන අය හරිම ආදරේ. ඒගොල්ලන් හැමතිස්සෙම මතක් කරන්නේ බණ්ඩාරනායක කියන නම. ඉතින් ඒ හින්දා ආරක්ෂාවත් ඉන්න දෙමව්පියන්ට බය වෙන්න අවශ්‍ය නැහැ. දෙමව්පියන්ටත් මම ආරාධනා කරනවා මේ දරුවෝ යනකොට පුළුවන් නම් යන්න ගිහිල්ලා තමන්ගේ ඇස් දෙක තමන්ගේ සියසින් බලාගෙන මේ රට ගැන. මේ රටේ ආරක්ෂා ගැන දෙමව්පියන්ට තේරෙනවා. දැන් මේ අවුරුදු වල ගිය දෙමව්පියෝ ගිහිල්ලා ආවම ඇත්තටම අපිට වෙනමම කතා කරලා තෑන්ක්ස් කරනවා. මොකද අර හිතේ බය නැති වුණාලු. දරුවව දාලා එන චීනට ගිහිල්ලා බය නැති වෙලා තියෙනවා. මොකද එච්චරටම ආරක්ෂිත රටක්. ආරක්ෂාව සෞඛ්‍ය පිළිබඳව සෞඛ්‍ය රක්ෂණයක් හිමි වෙනවද මේ දරුවන්ට? කොහොමද මේ කාරණාවන් සිද්ධ වෙන්නේ? ඔව්. ඒක හොඳ ක්වෙස්චන් එකක්. ඇත්තටම සෞඛ්‍ය කියන්නේ ළමයින්ට මේ දරුවන්ට හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් තියෙනවා. මේ හැම යුනිවර්සිටි එකකම හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් හම්බ වෙනවා. ඒ හෙල්ත් ඉන්ෂුරන්ස් එක අපිට ක්ලේම් කරන්න පුළුවන් වෙන්නේ හොස්පිටලයිස් වුණාම විතරයි. දැන් අපි OPD ගත්තා කියලා අපිට හම්බ වෙන්නේ නැහැ. ස්පෙෂලි ඩෙන්ටල් වලට හම්බ වෙන්නේත් නැහැ. ඕනම දරුවෙක් හොස්පිටලයිස් වුණොත් ඒ යන මුදල අපිට ගන්න පුළුවන්. මොකද මේ 2025 අවුරුද්දෙත් එක දරුවෙක් අසනීප වුණා. ඒ දරුවට හොස්පිටලයිස් වෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ සඳහා ගියේ සම්පූර්ණ මුදලම මම හිතන්නේ දරුවට හම්බ වුණා. මොකද මේ කම්පැනිස් වලින් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් තමයි ඉන්ෂුරන්ස් එක දාන්නේ. ඇවිල්ලා මේ දරුවන්ට ඒක ක්ලේම් කරගන්න පුළුවන්. ඉතින් සමහරක් අවස්ථාවලදී උන් අපිට ඇඩ්මිට් වෙච්ච ගමන්ම අපිට මුදලක් ඕන වුණොත් අපිට අතින් ගෙවන්න වෙනවා. නමුත් ඒකත් අපිට ක්ලේම් කරලා ගන්න පුළුවන්. මොකද ඉන්ෂුරන්ස් කම්පැනි එකෙන් එන්න ඕන ඇවිල්ලා අපිට දෙන්නම ආපහු අපිට මුදල් ලබා දෙනවා. නමුත් අර ලොන්ග් පීරියඩ් එකක් ඉන්නකොට අපි සල්ලි ගෙවන්න ඕනේ නැහැ. අපිට ඉන්ෂුරන්ස් එක හම්බ වෙනවා. OPD වගේ ඒවා ඉතින් දරුවෝ ගන්න ඕන. දැන් මේ කාරණාවත් එක්ක තමයි මේ කතා බහ කරන්නට ඕනේ මේ කෑම කියන්නේ වෙනම සංස්කෘතියක්නේ. දැන් ඇත්තටම අපේ රටේ තියෙන මේ ආහාර සංස්කෘතියත් එක්ක බලනකොට මේ චීනීය ආහාර සංස්කෘතිය කියන්නේ වෙනම සාධකයක්. මේ කාරණාවත් එක්ක කොහොමද මේ සිද්ධ වෙන්නේ? අපි ඉතින් ලංකාවේ චයිනීස් ෆුඩ්ස් කියලා ගන්නේ ෆ්‍රයිඩ් රයිස් එකයි, චොප්සි එකයි, ඔය ඩෙවල් චිකන් එකයි. නමුත් එහෙ චයිනීස් කියන්නේ ඔතෙන්ටික්. ඒගොල්ලන්ටම ආවේනික ෆුඩ්ස් තියෙනවා. ඉතින් ඇත්තටම දැන් මුලින්ම ගියාම දරුවෝ කියනවා ස්ටිකි රයිස් කන්න බෑ එහෙම කියලා. නමුත් පහුවෙන මේගොල්ලන් ගෙවල් වලින් දෙමව්පියෝ කෙනා ගෙන්න ගන්නෙත් නෑ. මොකද ඒගොල්ලන් එච්චරට චීන කෑම වලට ආස කරනවා. කෑම වර්ග දැන් අපි කිතමුකෝ කොළ වර්ගයක් තියෙනවා නම් ඒක ඒ ජාතියෙම රටාවල් ගණනාවකින් හදලා තියෙනවා. ඒතර අර අපි වගේ දෙක තුනක නෙමෙයි රටාවල් ගණනාවකින් එක එක විදිහට කෑම වර්ග ඒගොල්ලන් හදනවා. ඉතින් දරුවන්ට මේ කෑම පිළිබඳ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කැන්ටින්ස් තියෙනවා යුනිවර්සිටි එක ඇතුලේ. ඒක විශාල ප්‍රමාණයේ කැන්ටින් තියෙන්නේ. සමහරක් ඒවා ළමයි 1000කට විතර වාඩි වෙන්න පුළුවන් ඒවත් තියෙනවා. අඩුම 300ක් 400ක් වාඩි වෙන්න පුළුවන් ප්‍රමාණයේ කැන්ටින් තමයි තියෙන්නේ. ඉතින් ළමයින්ට ගිහිල්ලා ඒගොල්ලන්ට එතනින් ගන්න පුළුවන් කෑම අරන් කන්න පුළුවන්. එහෙම නැතිනම් ඕන තරම් ෆ්‍රෙෂ් ভেජිටබල්ස් තියෙනවා, මීට් වර්ග, ෆෘට්ස් තියෙනවා.
රයිස් වර්ග තියෙනවා Tamanට අරගෙන ළමයි කෑම හදා ගන්නවා. ඇත්තටම වැඩි හරියක් කරන්නේ මොකද අර අපේ ටේස්ට් එකට හදා ගන්නවා. චයිනීස් ෆුඩ්ස් කනවා. නමුත් අපිට ලංකාවේ හිටියත් අපි හැමදාම රෙස්ටෝරන්ට් වලින් කන්න බෑනේ. ඒ වගේ දරුවෝ හදා ගන්නවා. එතකොට ඒගොල්ලන්ට අවශ්‍ය කරන ඔය ස්පයිසස් වගේ ඒවා ඉතින් ලංකාවෙන් ගෙනියනවා. ඊට පස්සේ ඒ ටික ගෙනහිල්ලා ඒගොල්ලන් කරන්නේ එහි අවශ්‍ය දේවල් අරගෙන කෑම කුක් කර ගන්නවා. මේ හැම හොස්ටල් එකකම තියෙනවා කිචන් එකක්. හැම යුනිවර්සිටි එකකම වගේ. සමහරක් දැන් අපි මෙඩිකල් යුනිවර්සිටිස් ගත්තොත් සමහරක් මෙඩිකල් යුනිවර්සිටි වල හැම ෆ්ලෝ එකකටම ළමයින්ට කිචන් එකක් තියෙනවා. ඒ කියන්නේ හවර 11 වෙනකන් ඇරලා තියෙනවා. ඉතින් දරුවෝ ගිහිල්ලා කෑම හදලා ඒගොල්ලන් ෆ්‍රිජ් එකේ දාලා තියා ගන්නවා. එහෙම නැත්නම් ඩේලි හදන අයත් ඉන්නවා. දවස් 3-4ට හදන දරුවෝත් ඉන්නවා. ඉතින් මේ හැම තැනකම කිචන් එකක් තියෙන හින්දා ඒ ගැන වරි වෙන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලන්ට ඕනම වෙලාවක ගිහිල්ලා ඒ කියන්නේ අර මම කියපු කාලපරාසය ඇතුළත ගිහිල්ලා ඒගොල්ලන්ට කෑම ටික හදාගෙන ඇවිල්ලා ඒගොල්ලන්ට කෑම ගන්න පුළුවන්. ඇත්තටම හරිම ළමයි හරිම කියන්නේ සමහරක් අවස්ථාවලදී දන්සල් පවා දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට කෑම යන පහසුකම් තියෙන මේ දරුවෝ ඔක්කොම ඉතින් එතනට ගියාම ඒගොල්ලන් අර ඔටෝමැටිකලි ඒකට පුරුදු වෙනවා. කෑම ගැන කිසිම බයවීමක් නම් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ ওই කාරණාවත් එක්ක කෙනෙක්ට හිතන්නට පුළුවන් මේ චයිනා ලංකා এডুকেෂන් ආයතනයේ සර්විස් එක කොයි වගේද? දරුවන් මේ විදේශීය අධ්‍යාපනය සඳහා රට ගියොත් එතනින් මේ සර්විස් එක ඉවරයිද? ඊට අමතරව දරුවන් ගැන හොයලා බැලීමක් කරාට නැද්ද? මේ කාරණාව සිද්ධ වෙන්නේ කොහොමද? ඇත්තටම අපි ළඟට දරුවෙක් එන්න පළවෙනි දවසේ ඉඳන් විශ්වවිද්‍යාලයේ ඒගොල්ලන් උපාධිය අරගෙන ඉවර වෙනකනොත් අපි ඒගොල්ලන්ත් එක්ක ඉන්නවා. ඒක විතරක් නෙමෙයි විශ්වවිද්‍යාල වලින් අවුට් වෙලා දැන් සමහරක් අවස්ථාවල මේ අවුරුද්දෙම පාස් අවුට් වෙලා අවුරුදු 10ක් වෙනවා. නමුත් ඒගොල්ලන්ට අවශ්‍ය වෙන යම්කිසි ලියකියවිල්ලක් යුනිවර්සිටි එකකින් ගන්න. එතකොට ඒගොල්ලන්ට ඩිරෙක්ට් යුනිවර්සිටි එක කන්ටැක්ට් කරන්න පහසු අපිව කන්ටැක්ට් කරන්න. මොකද එදා හිටපු ගුරුවරු අද නොහිටින්න පුළුවන්. ඒ ඉන්න ස්ටාෆ් එක වෙනස් වෙලා තියෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන් අපිව කන්ටැක්ට් කරනවා. ඉතින් අපි ඒ දරුවන්ට අවශ්‍යතාවයේ කිසිම පැකිලීමකින් තොරව කරලා දෙනවා. දැන් මේ ළඟදී වුණා එක දරුවෙක් මාස්ටර්ස් වලට කැනඩා ගිහිල්ලා ඉනවා. නමුත් එයාට ඩොකියුමන්ට් එක ගෙන්න ගන්න. යුනිවර්සිටි එකට එයා යවන සමහරකට එයාට අවශ්‍ය එකම ආයි වෙන එකක් ගෙන්න ගන්න. ඉතින් ඒගොල්ලන් හැමසෙම බලන්නේ අපිව කන්ටැක්ට් කරන්න. ඉතින් අපි ඒ සර්විස් එකත් අපේ දරුවන් වෙනුවෙන් අපි කරලා දෙනවා. ඒ වගේම අපි දරුවෝ තනියෙන් යවන්නේ නැහැ. හැමතිස්සෙම අපේ ඔෆිස් එකේ ස්ටාෆ් එකක් යනවා චයිනා වලට ගිහිල්ලා ඒගොල්ලන් යුනිවර්සිටිස් වලට එන්රෝල් කරලා ඒගොල්ලන්ට අවශ්‍ය සියලුම පහසුකම් අපෙන් විය යුතු පහසුකම් ටික අපි කරලා තමයි අපි එන්නේ. සාමාන්‍යයෙන් අපි හැම බැච් එකකම ළමෙක් එක ගිහිල්ලා අපි සති දෙකක් මාසයකට කිට්ටු වෙන ප්‍රමාණයක් අපි චයිනා වල ඉන්නවා. චයිනා වල ඉඳලා තමයි අපි ඒගොල්ලන් සෙටල් වුණාම තමයි ලංකාවට එන්නේ. ඒ වුණත් ඒ අතරතුර අවුරුද්දකට දෙතුන් වතාවක් අපි යනවා යුනිවර්සිටිස් වලට ගිහිල්ලා බලනවා. ගිහිල්ලා ඒගොල්ලන්ගේ විශේෂ අවශ්‍යතාවයන් තිබ්බොත් අපි ඒවට ඒගොල්ලන්ට උදව් කරනවා. ඉතින් ඒගොල්ලන් අපිව කන්ටැක්ට් කරනවා. ඇත්තටම ගොඩක් ඒක දරුවෝ විශ්වාසයක් තියෙනවා. අපි ඒගොල්ලන් එක්ක ඉන්නවා කියලා. අනේ විශ්වාසය අපි ගොඩනගලා තියෙනවා. දැන් මේ කාරණාවත් එක්ක අපි කතා කරමු දැන් කෙනෙක්ට හදිසි අවස්ථාවකදී දරුවෙකුට හදිසි අවස්ථාවකදී ලංකාවට එන්න සිද්ධ වුණොත් මේ කාරණාවලට කොහොමද ආයතනයේ ඉස්සරහට යන්නේ කොහොමද? ඕන්ට ශක්තියක් වෙනවද? මේ කාරණාවල් සිද්ධ වෙන්නේ කොහොමද? ඔව් සමහරක් අවස්ථාවල් කියන ඇත්තටම හදිස්සියකට එන්න කියන ඕන දරුවෙක් අසනීපයක් වුණොත් සමහරක් දෙමව්පියෝ බලනවා ළඟට ගෙන්න ගන්න. ඉතින් ඒ වෙලාවට දරුවා එන්න ඕන. ඉතින් ඒ වෙලාවට අපි සමහරක් අවස්ථාවල අපි කම්පැනි එකෙන් ඒ දරුවව අපි ගෙන්නන අවස්ථාවල් තියෙනවා. ඒකට අපි සම්පූර්ණ අපේ සහයෝගය දෙනවා. ඒගොල්ලන්ට ගෙන්න ගන්න. ඒ කියන්නේ යුනිවර්සිටි එකත් එක්ක කතා කරලා ඒ වගේම අපි එයාලයින් එකත් එක්ක කතා කරලා අපිට එයාලයින් එකේ සපෝට් එක ගොඩක් තියෙනවා. එතකොට අපි චයිනා ඉස්ටර්න් එයාලයින් එකත් එක්ක තමයි ගොඩක් වෙලාට වැඩ කරන්නේ. ඒගොල්ලන්ට අපිට ගොඩක් සපෝට් කරනවා කියපු ගමන් ඉතින් අපි ඒගොල්ලන්ට සම්පූර්ණ අපේ සහාය දෙනවා ගෙන්න ගන්න. ඉතින් සමහරක් අවස්ථාවල දෙමව්පියෙකුට යන්න ඕනේ නම් හදිසි අවස්ථාවක් අපි කියමුක අපිට වීසා එක ගන්න සති දෙකක කාලපරාසයක් යනවා. නමුත් මේ වගේ වෙලාවට අපි යුනිවර්සිටි එකත් එක්ක කතා කරලා යුනිවර්සිටි එක තානාපති කාර්යාලයත් එක්ක කතා කරලා ඒ වගේ හදිසි අවස්ථාවලට අපි ඉක්මනට එකට යන්න ඒ කටයුතුත් අපි කරලා දෙනවා. ඒ කියන්නේ දෙමව්පියෙකුට ඕනකමක් තියෙනවා නම් තමන්ගේ දරුවව බලන්නට යන්න ඒ අවස්ථාවත් හදලා දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය විදිහට බලන්න යන්න ඕනේ නම් ඒකත් කරලා දෙනවා. ඉතින් එහෙම යන දෙමව්පියෝ ඉන්න දැන් දෙමව්පියෝ දරුවව ගිහිල්ලා දැන් මම සමහරක් වෙලාවට ඉතින් අවුරුදු වලට යනවා දෙමව්පියෝ. ඉතින් ජනවාරි වැකේෂන් යනවා. මොකද මේගොල්ලන්ට වැකේෂන් දෙකක් තියෙනවා.
ඉතින් ওই වැකේෂන් දෙකට ගිහිල්ලා දෙමව්පියෝ දරුවොත් එක්ක දවස් 15ක් වගේ ඉඳලා තමයි එන්නේ. ඒ කියන්නේ ජනවාරි වැකේෂන් එකක් තියෙනවා, ජුලයි වැකේෂන් එක. ජනවාරි වින්ටර් වැකේෂන් එක 1 month, ජුලයි මාසෙකුත් සති 3ක් විතර තියෙනවා. ඉතින් මේ කාලය තුල ඉඳලා තුල දෙමව්පියෝ යනවා ගිහිල්ලා දරුවොත් එක්ක ඉඳලා එහෙම එන අවස්ථාවල් තියෙනවා. ડોක්ටර් දැන් අපි අවසන් වශයෙන් මතක් කරමු සම්බන්ධ කරගත හැකි ආකාරය සහ මේ ලිපිනයක් මතක් කිරීමක් කරමු. ඔව්. අපේ ආයතන චයිනා ලංකා එඩියුකේෂන් එක ඇත්තටම හරි පහසුයි ඔයගොල්ලන්ට ආයතනයේ තියෙන තැන හොයාගන්න. මොකද අපි ඉන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ජයවර්ධනපුර රෝහලේ පිටිපස්සේ B ගේට් එක ළඟ නම්බර් 149 නව රෝහල පාර කියන ලිපිනේ තමයි අපි ඉන්නේ. ඒ වගේම අපිව සම්බන්ධ කරගන්න පුළුවන් හොට්ලයින් එක 0770 290 290 යන දුරකථන අංකයට ඕනම වෙලාවක කතා කරන්න. ගොඩක්කට මම තමයි ඒකට ආන්සර් කරන්නේ. එහෙම නැත්නම් අපි ඇත්තටම උදේ 9 ඉඳන් හවස 5 දක්වා අපේ ආයතනය සෙනසුරාදා දක්වා Monday to Saturday open කරලා තියෙනවා. Sunday 4:30 වෙනකන් open කරලා තියෙනවා. පොයේ ඩේ තමයි අපි මේ වහලා තියෙන්නේ ඔෆිස් එකේ. ඔබටත් පුළුවන්කමක් තියෙනවා 149 නව රෝහල් මාවත ජයවර්ධනපුර රෝහල අසල කියන ලිපිනයට යන්නට මේ ආයතනයට යන්නට තොරතුරු විමසන්නට ඔබට පුළුවන්කමක් තියෙනවා. මම දුරකථන අංකයත් මතක් කරන්නම්. 077 290 290 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් මෙතුමියව සම්බන්ධ කරගන්නට. අවසන් වශයෙන් මතක් කරමු 2026 වර්ෂයට මොන වගේ බලාපොරොත්තු තියාගන්න පුළුවන්කමක් තියෙන සිසුන්ට? ඔව් 2026 වර්ෂයට ඇත්තටම අපිට ස්කෝලර්ෂිප් ගණනාවක් තියෙනවා. ඕගොල්ලන් හොඳට උසස් පෙළ කරලා උසස් පෙළ හොඳ රිසල්ට්ස් බලාපොරොත්තු වෙන හෝ රිසල්ට්ස් තියෙන දරුවෝ ඉන්නවා නම් අර මම මුලදී පැහැදිලි කරා වගේ ඉක්මනට එන්න ඇවිල්ලා අප හා සම්බන්ධ වෙලා ඕගොල්ලන්ගේ ශිෂ්‍යත්වය වෙන් කරගන්න. මුලින්ම ශිෂ්‍යත්වය වෙන් කරගෙන ඉවරුණාන් පස්සේ ඕගොල්ලන්ට ඊට පස්සේ ඩොකියුමන්ටේෂන් වැඩ කරගන්න පුළුවන්. ප්‍රධානම දේ එන්න ශිෂ්‍යත්වය වෙන් කරගන්න. මොකද අර මං කියවා වගේ සමහරක් අවස්ථාවල සමහරක් සබ්ජෙක්ට්ස් වල ශිෂ්‍යත්ව 30යි තියෙන්නේ. අපේ විශේෂයෙන් මං කියන්න සබ්ජෙක්ට්ස් ටිකක් සාමාන්‍යයෙන් බයොලොජිකල්, ෆුඩ් සයන්ස් වගේ ඉන්ජිනියරින් වලට තමයි මේ 30ක් තියෙන්නේ. 70ක් විතර තියෙනවා කෙමිකල් ඉන්ජිනියරින්. ඒ කියන්නේ පළවෙනි ෆස්ට් ක්ලාස් ශිෂ්‍යත්වය. ඒ කියන්නේ කෙමිකල් ඉන්ජිනියරින්, ඉලෙක්ට්‍රිකල් ඇන්ඩ් ඔටෝමේෂන්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඔය වගේ ශිෂ්‍යත්ව ගණනාවක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අපි හා සම්බන්ධ වෙලා වැඩි විස්තර දැනගන්න.